එදා හරියටම පුරපෝයේ ගෙවිලා දෙදොහක් වගේ. සතියගේ නිවාඩුවත් එක්ක අනෝරා වැස්සක් ඇල්ලුවේ සතියක් පුරාවට නිල්වලා ගඟ පිටාර ගිහින්. අකුරැස්ස කුඹුරු පිටියේ ඔක්කොම යට වෙලා කියලා ප්‍රවෘත්ති වලට පවා කිව්වා. නිල්වලා විද්‍යාපීඨය තිබුණේ කඹුරු පිටියේ ඉඳලා අකුරැස්සට යන පාරේ හරීම ලස්සන වගේම අද්භූත අඳුරක් තියෙන පරිසරයක. ඒ පාරේ කිසිම කෙනෙක් රෑ 8න් පස්සේ ගියේ නෑ. අඩුම තරමේ බස් එකක්වත් වැඩ කළේ නෑ. රාත්‍රියේ මුර සංචාරයට යන පොලිස් වාහනයක් ඇරුණාම කිසිම කෙනෙක් පාරේ ගියේ නෑ. ඔලිගන් කැලේ පිහිටලා තිබුණ හින්දා හුදකලා බව පාළුව හොඳටම දැනුණා. මහා ගොඩනැගිලි ගොඩක් විශාල භූමි පරිසරයත් වටේම තිබුණු පයිනස් ගස් නිසාත් මොකද්දෝ අద్భుත බවක් තිබුණා. නිතරම උඩුහුලඟට අහුවෙන පයිනස් ගස් හුහඬ තියන්න ගත්තා. සොහොන් පිටියක් වගේ හැමතැනම තියෙන්නේ අරලිය ගස්. රැට අරලිය ගස් අద్భుත පෙන්ම වැඩි කරා. නිල්වලාවේ බිත්තිය ඇතුලේ පණ ගැහෙන ආත්ම හිර වෙලා ඉන්නවා කියලා දැනෙන වෙලාවල් නොතිබුණාම නෙමෙයි. එදා ගම් වතුර තත්ත්වයක් නිසා කොහොමත් මාර්ග අවහිර වෙලා තිබුණේ. නිල්වලාවේ කොනක තිබුණු ලේන බටුවව පිටාර ගිහිල්ලා ඒ පැත්තේ යට වෙද්දී අකුරැස්ස නගරේම හොඳටම දියබත් වුණා. මම පළවෙනි වසරේ විද්‍යාපීඨයේ හිටියේ. ලොකු අපසරියක අපි පුංචි ළමයි කොටසක් විතරක් තනි වුණා. නේවාසිකාගාර තිබුණේ එක එක පැතිවලට භෝජනාගාරයට මායින් වෙලා. කැලේ පැත්තට කාන්තා නේවාසිකාගාර 3 පෙළට තිබුණා. තෙරේසා, මාගරට්, ගාන්ධි කියලා. මම හිටියේ මුල්ම නේවාසිකාගාරේ උඩ තට්ටුවේ කොනේම කාමරේ. අපේ කාමරෙන් පස්සේ නාන කොටසයි වැසිකිලි තිබුණා. ඊට පස්සේ මහ ඝන වනාන්තරය. භෝජනාගාරයෙන් උඩ කොටසේ පිරිමි නේවාසිකාගාර තිබුණා. ඩූවි කියලා තිබුණු නේවාසිකාගාරේ වහලයි තිබුණේ. ඒකේ ළමයෙක් බෙල්ල වැලදාගෙන මැරුණා කියලා ගොඩක් අය කිව්වා. ඇත්තටම අපි කිසිම වෙලාවක ඒ පැත්තට ගියේ නෑ. හොල්මන් තියනවා, එක එක සද්ද ඇහෙනවා කියලා කොල්ලු කතා වුණා. එතනින් පස්සේ ගොඩක් ඉහළට ඇවිදගෙන යද්දී පීඨ කන්ද කියලා පොඩි පන්සලක් තියෙනවා. විද්‍යාපීඨය ඇතුළෙමයි. ඒක කොයි වෙලෙත් අඳුරුයි. කට්ටිය එක්ක ගියොත් අර අපි ඒ පැත්තට ගියේ නෑ. ඉගෙනීම් කටයුතු කරන පැති ඔක්කොම වහලා දාලා තිබුණේ. කිසිම කෙනෙක්ට එන්න බැරි තරම් ගම් වතුර වැඩි වුණා. එදා රෑ විදුලිය එන හිටියේ ආයිමත් නොඑන්නමයි. මගේ කාමරේ මමයි තව නංගිලා 3 දෙනෙකුයි හිටියා. එදා රෑ අපි කන්න ගියෙත් ටෝච් ගහගෙන. හඳ එළිය යාන්තමට තිබුණා. එදා රෑ අපි වෙනද වගේ දොරවල් වහලා නිදාගත්තා. මට රෑ 11ට වගේ හැරුණා. මට වොෂ්රූම් යන්න ඕන බව දැනුණත් මං ඇඳ උඩ වාඩි වෙලා කල්පනා කරා. මේ වෙලාවේ කාටද කතා කරන්න කියලා. මම නිදාගෙන හිටියේ කොනේ ඇඳේ. එළිය හොඳටම විදුලි කොටනවා. අනිත් 3 දෙනා හොඳටම නිදි. මට කතා කරන්න හිතුනේ නෑ. ඒත් එළියට යන්නත් බයයි. ගොඩාක් වෙලා කල්පනා කරලා මම දොර ළඟට ගියා. එතකොට කරන්ට් එක ඩිම් එකේ තිබුණා. මම කෝකටත් කොරිඩෝ එකේ ලයිට් එක දැම්මා. ඒකෙන් හරි මලානික එළියක් තිබුණේ. අනෙක් නේවාසිකාගාර බිත්තිවලට හඳ එළිය යාන්තමට වැටිලා මට ඒ පැත්ත බලන්න බය හිතුණා. මම කෙලින්ම වොෂ්රූම් එක පැත්ත බැලුවා. ඔලිගන් කැලේ ගස් කළු පාට හැවෙනලි වගේ වැනෙනවා. මට එක එක පරණ සිදුවීම් මතක් වෙන්න ගත්තා. 89 බීසන කාලේ මිනිසු මරලා මේ කැලේට ගෙනත් දැම්මලු. මේ ඔලිගන් කැලේ සිංහරාජ කන්නැල්ලේ කොටසක්. ඉතින් කූඩැල්ලු ගුලි ගුලි ඉන්නවලු. උන්ට මිනිසෙක් වුණත් මරන්න පුළුවන්ලු. ඔය ඔක්කොම ඇස්සේ පාරේ ඉස්සරහා යන වාහනවලට අද්භූත මිනිසු පැනලා අනතුරු වුණා කියන කතා ඔක්කොම මට මතක් වෙන්න පටන් ගත්තා. මම ආයේ කාමරේට දුවලා ගියා. කොරිඩෝවේ ඉන්නවත් බය හිතුණා.
පැයක් විතර ඉන්න ඇති. ඒත් මට ඉන්නම බෑ යන්න ඕනි. මම ඉතිපිසෝ ගාතාව මතක් කරන් කොරිඩෝව දිගේ පඩිපෙලින් පහළට බෑලා පොඩි ගේට්ටු කෑල්ල ඇරියා. ඒක ක්වීක් ගාලා අමුතුම සද්දෙකුත් එක්ක ඇරුණා. මගේ පපුව තවත් ගැහෙන්න ගත්තා. මම මෝඩෙක් වගේ පස්ස බැලුවා. නේවාසිකාගාරේ පහළ කොටසේ කාමර එක පේලියට පේනවා. ඒවා එහෙම පේද්දී මට හරියට බය හිතුණා. රෑ 12යි 10 වගේ වෙන්න ඇති. මං හනිකට දුවලා ගිහින් ටොයිලට් එකේ දොර වහගත්තා. මං පැයකට වඩා ඉන්න ඇති. මට බයයි එළියට යන්න. හොඳටම වැස්ස පටන් අරන් එකපාරටම මට අඩි සද්දයක් ඇහෙන්න ගත්තා. මගේ පපුවත් ගැහෙන සද්දේ මට මැහුණා. අඩි සද්දේ මං ඉන්න ටොයිලට් එක ගාව නතර වුණා. මට දැනුනේ මගේ අවසානය කියලා. ඒ වුණාට මා සද්ද නැතුව හිටියා. යතුරු සිදුරෙන් මම ඈතියලා බැලුවා. පේන්නේ කිසි කෙනෙක් නැහැ. මම අඩියට දෙකට එළියට පැනලා කොරිඩෝවෙන් උඩට දිව්වා. මම දුවගෙන යද්දී එකපාරක් කකුල් දෙක පැටලිලා මාව බිම වැටුණා. ආයෙ නැගිට මං හයියෙන් දුවගෙන ගිහිල්ලා කාමරේ දොර වහගත්තා. එදා මට කොහොමවත් නිින්ද ගියේ නෑ. ඇස් පිය වෙද්දිම ඌහඬ ඇහෙන්න ගත්තා. විකාර රූපයක් පේන්න ගත්තා. මුළු කාමරේ පුරාම උණුටු ගඳ ආවා. මම කරුවලේම අතගාලා මගේ පර්ස් එක අරගෙන ඒකේ තිබිච්ච ආච්චි අම්මා දීපු පිරිත් නූලක් අතේ බැඳගත්තා. ඊට පස්සේ තමයි මගේ ඇස් පිය වුණේ. උදේ ඇහැරිලා යාළුවන්ටත් විස්තරේ කිව්වා. උනුත් බය වෙලා කෑ ගහන්න ගත්තා. ඔය කතා කී ඉන්නකොට තමයි පහළ කොරිඩෝව කෙල්ලෝ ලතෝනි තියන්න ගත්තේ. උදේ පාන්දර හින්දා අපිත් රෑ ඇඳුම් පිටින්ම පල්ලෙහාට ගියා. දෙයියනේ වොෂ්රූම් එක ගාව ඉඳලා පහළ කොරිඩෝව එක පුරාම ලේ. කවුරු හරි ලේ බේරි ගිහින් වගේ. කොරිඩෝවේ තිබ්බ කාමර 10ක් විතර එහාට යනකම් ලේ පැල්ලම්. ඒව නැවතිලා තිබුණේ ගබඩා කාමරේ ගාවින්. ගබඩා කාමරේ සීල් කරලා තිබ්බ හින්දා අපිට ඒක ඇතුළට යන්න හම්බුනේ නෑ. මගේ හිතේ තිබ්බ බය තවත් වැඩි වුණා. කාමරේ උන් මගේ අතින් අල්ලගෙන තමයි එක්කන් ආවේ. මං අම්මට කිව්වම අම්මා මගේ හිත හැදුවා බල්ලෙක් කූඩැල්ලෙක් කාලා ලේ වැටිලා ඇති කියලා. මාත් එහෙම හිතලා හිත හදාගත්තා. ඒත් මගේ යටිහිත කිව්වා ඒ බල්ලෙක් වෙන්න බෑ කියලා. එදායින් පස්සේ මං තනියෙන් ගියේ නෑ. ඒත් ඔහොම කාලේ යද්දී ওই සිදුවීම අපිට අමතක වුණා. ඒකෙන් මාස 3කට පස්සේ අපි නිවාඩුවක් ගියා. අපේ පළවෙනි නිවාඩුව. එදා අපිව එළියට දෙන්න බාරකාරයෙක් ඕනිමයි කිව්වා. අනෙක් විද්‍යාපීඨවල නැති නීතියක් නිල්වලාවේ තිබුණා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මීට අවුරුදු 10කට වඩා කලින් නිවාඩුවක් දීලා ගෑනු ළමෙක් එළියට ගිහින් මම කිව්ව පාරේ විද්‍යාපීඨේ ඉඳන් පොඩි දුරක් ඇවිදන් ගිහින් ලේන බටුව වැව පැත්තට. ඒ ළමයා අදටත් අතුරුදහල්ලු. මරණයක්වත් හම්බෙලා නැහැ. කැලේ පීරලා හෙව්වත් අදට සාක්ෂි නැති මරණයක්. ඒ හේතුව හින්දා ඒක වෙලාත් අවුරුදු 10ක් හෝ ඊට වැඩි කාලයක් අద్භූත මරණය නිසා බාරකාරයෙක් නැතුව ළමයින්ව එළියට යවන්නේ නැහැ. ඉතින් නිවාඩුවට ගෙදර ගිහින් අපි ආයෙ ආව විද්‍යාපීඨෙට. කැලෙන් වැහිලා තිබුණු විද්‍යාපීඨේ අපි අතු ගෑවා. හැබැයි අපිට පරණ දේවල් අමතක වෙලා තිබ්බා. ආපු දවසේම රෑ මහන්සියට නිින්ද ගියා. රෑ 2ට විතර කාමරේ කෙල්ලෙක්ට වොෂ්රූම් යන්න ඕන වෙලා මට කතා කරා. ඒකිගේ ගම කෑගල්ලේ. ඒකී මායි කාමරෙන් එළියට ගියේ අනිත් තුන් නිදි නිසා දොර හොඳට වහලා. අපි දෙන්න ආයෙත් එද්දී දොර ඇරලා තිබුණා. කාමරේ ඇතුලේ බැල්කනියේ දොර වහලා තිබුණේ. ඒත් අපි දෙන්න හොඳටම බය වුණා. අපි කාමරේ දොර වහද්දී බැල්කනියෙන් මොකද්ද බිමට වැටෙන හඬ අපි දෙන්නට හොඳටම ඇහුණා. ඒ වෙලාවේ අපි දෙන්න බදාගෙන කෑ ගැහුවා. අනික් උන් දෙන්නත් ඇහැරිලා අපි ගාවට ඇවිත් අඬන්න ගත්තා. රෑ 3ට කෝපි හදන් බීලා අපි එක ඇඳකට වෙලා හිටියා.
නිදාගත්තේ නෑ. ඒ විදිහට එදා එළි වුණා. දැන් හොඳටම පැහැදිලි අద్భుත දෙයක් තියෙන බව. අපි උදේ සුපුරුදු විදිහටම පීටි ගියා. එදා දැනගන්න ලැබුණා ගාන්ධි නේවාසිකාගාරයෙන් ගෑනු කෙනෙක් අඬන හඬ ඇහිලා ළමයි බය වෙලා කියලා. ඔය විදිහට කාලය ගෙවුණා. හොල්මන් කතා අමතක වෙන තරමට අපිට වැඩ වැඩි වුණා. අපිව ටීචින් ප්‍රැක්ටිස් වලට ඉස්කෝල වලට දාලා තිබුණා. උදේම යන්න කියලා 3-4 වෙනකන් අපි පාඩම් සැලසුම් ලියනවා. ඉගෙනුම් ආධාරක හදනවා. ඉස්කෝලේ ගිහින් හරියටම 3 වෙනි දවසේ රෑ පාඩම් සැලසුම් ලියලිය හිටියේ හොස්ටල් එකේ ගොඩාක් උන් අවදියෙන් හින්දා හිතේ බයක් තිබුණේ නෑ. රෑ 1ට විතර දස් මදින්න ගියේ මං තනියම. පහළ කොරිඩෝ එකේ කාමරවලත් ලයිට් දාලා තිබුණේ. ගොඩාක් ළමයි අවදියෙන් හිටියා කියලා මම හිතුවා. මම වොෂ්රූම් එකකට ගිහින් දත් මැන්දා. ලයිට් තිබ්බ නිසා බයක් තිබුණේ නෑ. හැබැයි මට දත් මදිද්දි අමුතු හීතලක් දැනුණා. ඒත් වැස්ස හින්දා ඒක මහ ලොකු දෙයක් උනේ නෑ. දත් මැදලා කට හොදලා වතුර සිංක් එකට දාද්දි මං දැක්කේ රතුම රතු පාටයි. මං හිතුවේ කට තුවාල වෙලා කියලා. ආයෙත් 2-3 පාරක් හේදුවා. ඒවත් රතුම රතු පාටයි. මං කෝකටත් කියලා ඉක්මනටම නේවාසිකාගාරේ උඩට ගියේ තුවාලයක් තියනවද බලන්න. කණ්ණාඩිය අරන් බැලුවත් කිසිම තුවාලයක් තිබුණේ නෑ. මං සුදු රෙදි කෑල්ලක් කටට දාලා බැලුවා. ලේන තැනක් හොයාගන්න බැරි වුණා. මට එතකොට තමයි හීන්දාඩිය දැම්මේ. මොකක් හරි අద్భుත දෙයක් වෙලා තියෙනවා කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඒ වෙලාවේ මට දැනුණු හීතල කටෙන් ආපු ලේ ඔක්කොම ඇස් බැඳුමක් මාව මුලා කරලා කැලේටවත් ගෙනියන්න හැදුවදෝ කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඒ වෙලාවේ මට නිින්ද ගියේ නෑ. මං රූම් එකේ හිටපු අනිත් අයටත් ඒ කතාව කිව්වා. එතකොට කට්ටියම බය වුණා. එදා අපේ හිතවලට ආයිමත් ලොකු බයක් එකතු වුණා. ඔය විදිහට කාලයත් එක්ක එක වෙලාවට ළමයි බය වෙන්න ගත්තා. කොරිඩෝ එකේ 107 හොල්මන් කාමරේ කියලා ළමයි කිව්වා. එතන වුණ දේවල් ගොඩාක් තිබුණා. අපේ පළවෙනි අවුරුද්ද ගෙවිලා ගියේ ඔය විදිහට. දෙවැනි අවුරුද්දේ නේවාසිකාගාර මාරු කරන්න වුණා. මාගරට් නේවාසිකාගාරයේ උඩ තට්ටුවට මට යන්න උනේ අකමැත්තෙන්. ගොඩාක් වේදනාවෙන්. මොකද ළඟ වුණ අය වෙන්න උනා. කෑගල්ලේ නංගි සදහටම විද්‍යාපීඨය අතහැරලා ගියා. අනිත් ළමයින්ගෙනුත් වෙන්න උනා. අලුතින් ආපු ළමයි එක්ක ඉන්න සිද්ධ වුණා. ඔන්න එක දවසක් එදත් වැහි දවසක්. පවර් කට් එක නිසා පැය 4ක් කරන්ට් එක තිබුණේ නෑ. හවස පහුවෙද්දිම හරීම කරුවලයි. සීතල හිරිකඩ හුලං කොරිඩෝ එකේ දිගේ අමාගෙන ගියේ හරියට අපිව කම්මැලි කරන්නම වගේ. එදා අඳුර ඉක්මනට වැටුණ නිසා වතුර ගේන්න අපි ෆිල්ටරේට දිව්වා. වතුර අරන් එද්දි අපේ යාළුවෝ ටික ඔක්කොම කොරිඩෝ එකේ බිම වාඩි වෙලා හිටියා. අඩෝ උඹලා ආවද? හොඳටම තෙමිලනේ. ඇඳුමක්වත් දාන් වරෙන්. උන් ඔක්කොම එහෙම කිව්වා. මම උන් පහු කරගෙන කාමර දෙකකට එහාට ගියේ අපේ කාමරෙන් වතුර එක තියන්න. එතකොට හොඳටම අඳුර වැටිලා තිබුණේ. වැහි අඳුර නිසා කලින්ම කළුවර වෙලා. කාමරයට ගිහිල්ලා මං කෑන් එක මේස උඩින් තියලා අඩේ කරුවලයිනේ බං. එහෙම කිව්වා. මාත් එක්ක ආපු එකි කියලා විතරයි කිව්වේ. මම වතුර එක තියලා හැරෙද්දි දොර ගාව ඇඳේ කරුවලේ කවුද වාඩි වෙලා හිටියා. එතන ඇඳ ළඟම මං ගෙනාපු කෑම එකක් තිබ්බා. මම ඉතින් උඹ එහෙනම් වරෙන් කරුවලේ ඉන්නේ නැතුව මං යනවා පල්ලෙහාට. එහෙම කියලා දොර වහන් එළියට යද්දිම කියලා විතරක් කිව්වා. මට නිකන් අමුත්තක් දැනුණා. මේකිට මක් වෙලාද? පිස්සුනේ කියලා හිත කොරිඩෝ එකේ දිගේ අපේ උන් ගාවට ගියා. දෙයියනේ මට ඉබේටම එහෙම කියුණා. හින්දාඩියක් දාලා මගේ තොලුත් එවුලන්න ගත්තා. ඔක්කොම යාළුවෝ ටික තාමත් එතන වාඩි වෙලා හිටියා. මාත් එක්ක වතුර කෑන් එක එල්ලගෙන ආපු යාළුවා
එතෙන්ට වෙලා ඕපදූප කියවනවා. එතකොට කාමරේ හිටියේ කවුද? මං කෑ ගහලා ඇහුවා. අපේ උන් බය වෙලා ඇවිත් හැමතැනම බැලුවා. කිසි කෙනෙක් නැහැ. බිත්තර පුල්ටු බත් එක හොඳටම නරක් වෙලා. උණුවෙන් ගෙනාපු බත් එක පිලුණුණු එකත් එක්ක එතන මොකක් හෝ අద్භූත දෙයක් වෙලා බව අපිට තේරුණා. ඒත් එතන හිටියේ කවුද? මාත් එක්කම කාමරයට ඇවිල්ලා ඇඳේ වාඩි වෙලා හිටියේ කවුද? මට ඒ වෙලාවේ නම් දරා ගන්න බැරි තරම් බය හිතුණා. කොහොම කාලය ගෙවිලා ගියා. අපේ විභාගයේ ලං වෙලා අපි රෑ වෙනකම්ම පාඩම් කරනවා. මහ රෑක මං කොරිඩෝ එකේ කොනට වෙලා පොතක් බල බල හිටියේ. එක පාරටම හරි අමුතු උණගක් එන්න ගත්තා. මං වටපිට බැලුවා. ගස් හෙල්ලෙනවා හොඳටම. කොහොමත් රෑට සීතලයිනි කියලා මං හිත හදාගත්තා. ඒ වෙලාවේ මගේ තනියට මං ගාව හිටියේ පූස් තඩිය විතරයි. මට නිකන් අමුත්තක් දැනුණා. කොරිඩෝව දිගේ කීප විටක්ම බැලුවා. හැබැයි ඒත් මොකෙක්වත් හිටියේ නෑ. එක පාරටම දඩාස් ගාලා මොකක් හරි වැටෙන හඬක් ඇහුණා. ඒකට හිත ගැස්සුන නිසා මම කෝකටත් කියලා වෙලාව බැලුවා. දෙයියනේ වෙලාව රෑ 11:50යි. මං ගාව හිටියේම පූස් තඩිය විතරයි. මට නිකන් අමුත්තක් දැනුණා. කොරිඩෝව දිහා කීප විටක් බැලුවා. පූස් තඩිය මාව පහු කරන් ගිහිල්ලා මීටර් 2ක් විතර ඉස්සරහා හිටියේ. එක පාරටම ඌ මරණ බයට වගේ කෑ ගහන්න ගත්තා. කවුරු හරි උගේ ළඟට එනවා වගේ ඌ මගේ ළඟට ආවා. කකුල් දෙක ළඟට ඇවිල්ලා බයි ගැහින්න ගත්තා. මට හොඳටම විශ්වාසයි මට නොපෙනෙන දෙයක් ඌ තඩියට පේනවා කියලා. මම පොත් විසි කරලා කාමරයට දිව්වා. ඌ තඩියට මක් වුණාද දන්නේ නැහැ. ඌ මරලා තුනේ තියෙනවා මට ඇහුණා. මට මගේ නේවාසිකාකාර ජීවිතේ වෙච්ච ඇත්තම කතා එක්ක මං හොල්මන් කතා විශ්වාස කරන්න ගත්තා. ළමයි කීප දෙනෙක් මේ අවුරුදු දෙකේදී මානසික රෝගී තත්ත්වවලට බෙහෙත් ගත්තා. ඒවටත් මේ අద్භූත දේවල් හේතු වෙන්නේ නැති. හැබැයි එකක් දන්නවා. හොල්මන් වලට අපිව පාලනය කරන්න බෑ. අපි ශක්තිමත් නම්. අපි දුර්වල හැම වෙලාවකම උන් අපි දිහා බලාගෙන ඉන්නවා. අපි පුළුවන් තරම් ආත්ම විශ්වාසයෙන් ජීවත් වෙමු.